මේක රන් වෙන්නේ එකපාරක් කියන එක ෂුවර් කරන්න තමයි ඒක දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ කෝඩින් නොලෙජ් එක පාවිච්චි කරන මේකත් එක්ක. ඒතර මේකේ තේරුම මේක. ඒතර මේක ට්‍රූ කරලා තියෙන එකෙන් මේකෙන් කියන්නේ අර ඔව් ඒ කියන්නේ මේක ට්‍රූ කරලා තියෙන එකෙන් මේ කියන්නේ අර එක්ස්ප්ලිසිට්ලි මෙයාව කාවත් කන්ට්‍රෝල් කරන්නේ නැතුව මෙයාම තමයි තනියම වැඩ කරන්නේ. දැන් අනිත් ඒවා කන්ට්‍රෝල් කරන්න ඕනේ. මොකද මේකේ තියෙන පිළිවෙල තමයි එක්සිකියුට් වෙන්නේ. මෙයාව එහෙම කවුරුත් කන්ට්‍රෝල් කරන්න ඕනේ. මෙයාම තමයි ඉස්සෙල්ලාම එක්සිකියුට් වෙන්නේ. අර මං කිව්ව දේ. මෙයාව ක්ලාස් එක එකපාරයි රන් වෙන්නේ. මෙයා තනියම තමයි මේ එක්සිකියුට් වෙන්නේ. එයාව කවුරුත් එක්ස්ප්ලිසිට්ලි මේ රන් කරවන්න ඕනේ. අන්න ඒ දෙක තමයි එතනින් මේව කරලා තියෙන්නේ. ඕවා නැතුව හරියට වැඩේ වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් එළිය මේ කෝඩ් එකේ ඉන්සර්ට් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන සෙල්ෆ් රික්වෙස්ට් කියලා මේ වගේ බිල්ඩින් දේවල්. එතකොට මේ රික්වෙස්ට් එකෙන් අතම සෙල්ෆ් කියන්නේ අර මං කිව්වාගේ ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙන මේ ෆන්ක්ෂන් නෙමෙයි ඔබ්ජෙක්ට් එකක් ඒක බිල්ඩින් ෆන්ක්ෂන් එක. ඒකෙන් අර කරන්ට් ඔබ්ජෙක්ට් එක හැම වෙලෙම ඩිටෙක්ට් කරගන්න එක තමයි කරන්නේ. දැන් කොතනද තියෙන්නේ කියන එක තමයි සෙල්ෆ් කියන එකෙන් බලන්නේ. හරිද? ඊට පස්සේ අර වගේ ඩ්‍රයිවර් පාත් එක හදලා තියෙනවා. අර මේවා ටික මෙහෙම දිගටම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙහෙම එකක්. රික්වෙස්ට් අර .clc driver සමාන driver මෙන්න මේ කෝඩ් ලයින් එක. මේකෙන් කරලා තියෙන්නේ අර මෙන්න මේ driver එක මේ class එකට attach කරලා තියෙනවා. මේ කියන්නේ මේ class එක ඇතුළේ ඕන තැනක මේ driver එක use කරන්න පුළුවන්. නැත්නම් දැන් දන්නවනේ function එකකින් function එකකට ඇද්දි ඒ මේ variable එක pass කරන්න ඕනේ අනිත් එකට. එහෙනම් pass කිරීමක් කරන්න ඕනේ නැහැ. මේ self කියන එක ඇතුලේ ඒ driver කියන එක තියෙනවා. ඒතකොට අපි මෙතනදී මේ function එකේ මෙන්න මේ self කියන එක call කරාට පස්සේ මේ driver කියන එක අපි අරන් තියෙනවා. හැබැයි driver කෙනෙක් කොහෙවත් pass වෙලා නැහැ නේ පල්ලෙහාට. එහෙනම් pass වෙන්නේ මේ code line එකේදී කරලා තියෙන්නේ මේ අපි ඒක මේ attach කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ yield කියන එක මේ keyword එකක් තියෙනවා. ඇත්තටම මම comment කරලා මම check කරද්දි බැලුවේ මේ මේක අපිට ඕන කියන්න පුළුවන් මේකෙන් කරන්නේ අර ඔක්කොම ටෙස්ට් රන් කරනවා කියන එක කරන්න තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි ඒක නැතු වුණත් වැඩ කරා. හරිද? එතකොට ඒක මොකක් හරි අත්‍යවශ්‍යතාවයක් ඇති මේ ඒක මම පාවිච්චි කරලා තියෙන්නේ. මොකද මම බලාගෙන නැති මම බලන්න ඕනේ එක එක සයිට් වලින් ගත්ත කෝඩ්ස් තියෙන්නේ මොනවාද කියලා. ඒතර මේ yield කියන එක අතර තේරුමක් නැති වුණා මේ වෙලාවේ. ඒක තමයි මම කමෙන්ට් කරලා තිබ්බේ. හරිද? ඊට පස්සේ ඊළඟ එකට යද්දි මෙන්න මෙතන අපි ස්ටෝරි එකක් හදනවා. අර වගේ අර මම කිව්ව පිළිවෙල තමයි මේ ගිහිලා තියෙන්නේ. මේ මෙතඩ් එකට කලින් අර සූට් එකක් තිබ්බේ සූට් එක එහෙම යන්න තන. ඒකේ අන්තිමදී මෙතඩ් එකනේ. මේ මෙතඩ් එකට කලින් නමක් දාලා දෙන ස්ටෝරි එක. මේක තමයි ස්ටෝරි නේම් එක. මේකෙන් අපිට හොයාගන්න පුළුවන් රිපෝට් එක හදුවාට පස්සේ කොතනද ෆේල් එකක් ආවේ කියලා. ඒතර මෙතනදී අර වගේම ඩ්‍රයිව් එකට මම ගිහිල්ලා තියෙනවා. එතනදී මේ මොනවාද ඇසර්ට් කරලා තියෙනවා මේ අරකේ URL එක හරියටම මේක අරගෙන තියෙනවාද කියන එක. ඒතර ඒක අරගෙන තියෙන එක කැමති කෙනෙක් කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී කෙනෙකුට පුළුවන් මෙන්න මෙතන තියෙන ඩ්‍රයිවර් ටයිටල් එකෙන් ඒක ගන්න. ඒකේ තියෙනවා කැලරි කැල්කියුලේටර් කියලා. ඒකෙන් ගන්න පුළුවන්. මම මෙතනදී අරන් තියෙන්නේ මෙන්න මේ කැලරි කැල්කියුලේටර් කියන මේකෙන්. නැත්නම් කාටට පුළුවන් මෙන්න මෙතන මේක X path එක අරගෙන මේ ඒකෙන් ඇක්සෙප්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි මේකේ හෝම් පේජ් එකේ තියෙන එලිමන්ට් එකක් අරගෙන ඒක ලෝඩ් වෙනවා නම් අපිට කියද හැකි මේ හෝම් පේජ් එකට තමයි ගියේ කියලා. දැන් මේකට ගිහිල්ලා කියන්න බෑනේ eBay එකකට ගියා කියලා. eBay එකේ ලෝගෝ එක වෙනස්, මේකේ ලෝගෝ එක වෙනස්. Facebook එකේ ලෝගෝ එක අරන් කියන්න බෑ මේකට ගියා කියලා. ඒතර මේකේ තියෙන ලෝගෝ එකට හරියන X path එක එතනට දාලා තමයි මේ ඇසර්ෂන් එක කරලා තියෙන්නේ. මේ තියන්නේ ඇසර්ට් කරපු විදිය ඇසර්ට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා මෙන්න මේක අරන් අපි අරගෙන තියෙන URL මේ කියන්නේ මේක තමයි අපි ඇසට් කරන්න පාවිච්චි කරන්නේ. මේක නෙමෙයි නම් කරන්ට් URL එක. එතනදී මේව කරනවා මේ URL එක ඉන්කරෙක්ට් කියලා. හරිද? ඊට පස්සේ මෙතන try and catch methods පාවිච්චි කරලා දෙනවානේ. මේවල ඒ වගේ අපි මෙතනදී ආය assertion එක කරන් තියෙනවා. title එක වගේම ඇතුළේ තියෙන element එකකින් මෙයාව ගන්න මේ හරියටම වෙබ් page එක ආවද කියලා. මෙන්න මේ අර logo එකේ XPath එක තමයි අරන් තියෙන්නේ. මේ තියෙන ID logo කියලා දාලා රතනින් copy කරලා ගත්ත XPath එකකින් ගත්ත එක. හරිද? ඒතර මේක අපිට මේ බලන්න පුළුවන් ඕන රන් කරලා නිකන් රන් කරාම PyTest වලින් නෙමෙයි රන් වෙන්නේ normal run එකක් වෙන්නේ. මොකද මම මගේ setup කරලා නැහැ PyTest වලින් හඳුනන්නේ. හැබැයි මේකේ එනවා. මේ තියෙන අපි පාවිච්චි කරන test cases ටික පෙන්නන්නවා. ඒකයි. මෙතන තියෙන අපි දැන්න තියෙන අර මේ class එක උඩින් තියෙන ඒකේ තියෙන test ටික තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒතර පළවෙනි එක තමයි calculator අපි කියන්නේ කෝඩ් එකේ තියෙන මේක. එයා බලනවා අන්න පළවෙනි එක navigation එක. ඒක ඉවරනට පස්සේ එයා ගානට දෙනවා කොහොමද ආවේ කියලා. පළවෙනියටම තියෙනවා මේ තියෙන්නේ මේ navigation success. හරියටම අපි ඒකට ගියා කියන එක එයා මේව කරලා තියෙනවා. ඊට පස්සේ අර මම කිව්වා වගේ ඊළඟට බලමු
අර එන්න ඕන weight එක 3058යි කියලා value එකක් තියෙන. ඒක හරියටම ඇවිල්ලා ගිහින්. හරිද? ඕක තමයි PyTest වලින් කරන්නේ. ඕක පස්සේ generate කරන්න ඕනේ Algorithm reports වලට. ඒතර අපි මෙතනදී මොකක් හරි අපි change කරලා බලමු. ඒ දැක්කනේ පළවෙනි ටෙස්ට් එක ෆේල් වෙලා තියෙනවා. ටෙස්ට් නැවිගේෂන් එක වැරදි. අයියේ අර X path එකෙන් ගත්ත එලිමන්ට් එකක් එතන නැහැ. දැන් මම එක්ස්පෙක්ට් කරන මේ එක එතන නැහැ. ඒක නැතුණා මම අර මෙතන G අකුර අයින් කරා. එතකොට ඒකෙත් පෙන්නනවා මේ අර නැවිගේෂන් වෙලා ඒක නැවිගේට් වෙලා නැහැ හරියට කියලා. එන ඒ වගේ පොඩක් කන්සර්න් කරන්න. ඒතර අපි කොපි පේස්ට් කරද්දී මේව වැරදුනොත් අපි හරියකට ගියත් දැන් හරියකට ගිහලා වැඩේ වෙලා නැති නැත්නම් මේ කැල්කියුලේටර් නේ දියන්නේ නැහැ. ඒ වුණත් අර අතනදී මේ අපි මේක චේන්ජ් කරපු හින්දා එයා පෙන්නනවා. ඔයාට ඕන කරන දේ වෙලා නැහැ. ඒ ටෙස්ට් කේස් එක ෆේල් එතකොට. හරිද? එකක් ෆේල් එකක් පාස්. ඒතර පාස් වෙලා තියෙන අතනින් මේවා ගත්ත එක. එතකොට ඒ විදිහට මම පොඩ පල්ලෙහාට යන්නම්. මොකද අනිත් ඒවාට මම මේව කරේ නැහැ. අර අනිත් හැම තැනකදීම තියෙන්නේ අර පාවිච්චි කරපු විදිය. අර බටන් එක ක්ලියර් කරන එක. වැලි මේ ඒජ් වැලියු එකක් දාන එක. ඊට පස්සේ මේල් රේඩියෝ බටන් එක ක්ලික් කරන එක. මේ ඊට පස්සේ ඉන්පුට් හයිට් වැලියු එක දාන එක. ඒ පිළිවෙලට දාගෙන යනවා. මොකද ස්ක්‍රිප්ට් එකක් ලියද්දි තව කෙනෙකුට තේරෙන විදිහට ලියන්න බෑ. නැත්නම් ඒක ඉස්සරහට යන්නේ නැහැ නේ රීයුස් කරන්න බෑ. මොකද ඒක මනුස්සයා ජීවිත කාලෙම ඒක බලන්නේ නැහැ නේ. ඒතර ඒගොල්ලෝ ෂිෆ්ට් එකදී ඒ විදිහට පිළිවෙලට තියෙනවනේ. ඒකෙන්ද අර හැබ්බිටම කමෙන්ට් දාලා ලියන්න කෝඩ් එකක් ලියනවනේ. ඊට පස්සේ මෙතනට ගිහාම මෙතනදී තියෙන මෙන්න මේ expected result කියන එක. ඒතර මේක user requirement එකක් ඉදිරියට આવොත් අර data ටික දැම්මට පස්සේ 3058 තමයි calculate වෙන්න ඕනේ. හරිද? එම් calculate වුණොත් අපේ test case එක හරියට. ඒතර මෙතනදී අපි මේක පොඩ්ඩක් change කරොත් මේක change කරලා දාමු. වැඩේ වෙනවා. හැබැයි ඔක්කොම ටික වෙනවා. අර insert වෙනවා ඔක්කොම වෙනවා. calculate උත් වෙනවා. ඒ value එක ගත්තා නම් හැබැයි අපේ test cases දෙකම වැරදි. fail. මොකද අතනදී අපි x path එකේ අකුරක් අයින් කරා ඒක change කරා ඊළඟ එකේ අපි මේ අතනට දාන්න ඕන value එකක් අඩු කරලා දැම්මා. හරිද? ඒතර මේකේ පෙන්නනවා ඒක. පිළිවෙලට පෙන්නන කොතනද වැරද්ද තියෙන්නේ කියලා පල්ලට බලාගෙන යද්දි මේ මෙන්න මෙතන අපි expect කරනවා මේක. හැබැයි අපිට ආවේ මේක කියලා මේ. අපි expect කරේ මේක. හැබැයි actual result එක මේක. එහෙම පෙන්නනවා. ඒතර PyTest පාවිච්චි කරද්දි තියෙන benefit එක ඒක. නිකන් අර navigation කරාට අපිට කියන්න බෑ කොතනද errors ආවේ කියලා. එතනදී අපිට බලන්න පුළුවන් මෙන්න මේ තැන්වලදී මේ තැන්වලදී තමයි errors ආවේ කියලා. මේ ඒතර අර වගේ calculate කරාම මෙන්න මෙතන තියෙන එකේත් අර වගේම තමයි. මෙතනදී max path එකේ අල්ලලා තියෙන්නේ. මෙන්න මෙතනට එන value එක x path එක ඉදිරියට copy කරලා තමයි අතනට pass කරලා තියෙන්නේ. හරිද? ඒතර එතනදී ඒ ගන්න value එක යා මෙතන allocate the result කියලා element එක ඒක අරගෙන යක් මේක කරනවා string එකක් විදිහට convert කරලා බලනවා compare කරලා වැඩේ හරියට වෙනවද කියලා. හරිද? ඒතකොට ආයෙ අපි මේක තිබ්බ විදිහට හදමු. හරි. ඊට පස්සේ දැන් මේක කොහොම run කරා කියලා algorithm reports හැදෙන්නේ නැහැ. මේක run කරනකොට PyTest වලින්. ඒතකොට ඒක ඇත්තටම පොඩ manually තමයි කරන්න වෙන්නේ. ඒකේ run කරනකොට code lines ටික ඔක්කොම මේ PDF එකේ පල්ලෙහා තියෙනවා. මේක අර වගේ terminal එකේ තමයි run කරන්න ඕනේ මේකේ IDE එකේ. PyCharm IDE එකේ run කරන්න ඕනේ. එතකොට මේක අර ඉස්සරම් තියෙන keyword එක PyTest කියලා. එතකොට මේක run වෙන්නේ PyTest වලින්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපේ දැන් run කරන මේ එකේ මේ Python file එකේ නම තියෙනවා .py කියලා. ඊට පස්සේ වෙනන්නේ අර Allure directory Allure results කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී කවුරු හරි කෙනෙක් හදලා තිබ්බේ නැත්නම් Allure results කියලා folder එක මේ ඒකේ තියෙන command line තුනම එතනදී හැදෙනවා Allure results කියලා folder එක. ඒ Allure results කියන ඇතුලේ තමයි ඔය JSON files ටික හැදෙන්නේ. ඒකෙන් තමයි අපිට ඕන කරන file එක ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතනදී මම ඉතින් කලින් හදලා තියෙනවා ඒ ටික. ඔන්න ඩිලීට් කරලා හදනවා වැඩ ගන්න දෙන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ Allure results කියන folder එක. මේක ඇතුලේ තමයි මේ කලින් run කරපු එකේ මේ files ටික තියෙන්නේ. හරිද? එතකොට මම මේ ටික ඔක්කොම අයින් කරන්නම්. අලුතෙන් හැදෙනවා මේ ආයි run කරාම අර PyTest වලින් ගිහින්. මේක run කරලා බැලුවොත් මේකෙන් ඕන කරන අර PyTest මේ ගන්න ටික ඔක්කොම පෙරනේ collected two items කියලා තියෙනවා. මේ දාලා තියෙන දෙකක විතරයි. හරි. අර වගේ රන් වෙලා ඉවර වුණා. ඒතර අතනදී පේනවා මේ මෙතනින් වැටෙනවා passes දෙකම passes අර ගිය වෙලාවක් තියෙනවා. අප්‍රධානම 0.76ක් ගිහිලා තියෙනවා කියලා මුළු ටෙස්ට් සූට් එකම රන් වෙනවා.
හරිද? තව ඊට වඩා ලොකු දවස් ගණන් යනවා. මේ පොඩි එකක් ඉඳන් පොඩි වෙලාවකින් ඉවර. ඊට පස්සේ දැන් ඕක ගත්තට පස්සේ අපිට ඕනේ දැන් අර සර් කියනනේ හැමෝම ඇලුවා රිපෝට්ස් එකක් හදලා පෙන්නන්න කියලා. ඒකෙන් හරි ලස්සන ග්‍රාෆ්ස් එහෙම ඇඳලා ඒකින් ඒක මුඩක් රීඩබල්. එතකොට ඒක කරන්නත් ඕන ටික විස්තරේ තියෙනවා එතන. මෙතනදී කරන්න ඕනේ අර පාත් එක ගාඩා යන්න. අර රිසල්ට්ස් කියන ෆෝල්ඩර් එක හදපු තැනට යන්න. ගිහිල්ලා එතන CMD එක ඕපන් කරන්න. CMD එක ඕපන් කරලා ඇල්වරේජ් සර්ව් සමහරකට ඇල්වරේජ් රිසල්ට්ස් කරත් ගහන්න ඕනේ. දැන් මෙතන ඇල්වරේජ් සර්ව් කියලා ගහම ඇති. ඒක ගැහුවාම එයා අපිට ජෙනරේට් කරලා දෙන ලින්ක් එකක් වෙබ් පේජ් එක. ඒකෙන් අපිට ඕපන් කරලා බලන්න පුළුවන් අපි රන් කරපු ටෙස්ට් කේස් එක. අපි ටෙස්ට් කේසස් දෙකක් රන් කරා. දෙකම පාස් වුණා. මේ තියෙන සූට් එකේ නම් කැලරි කැල්කියුලේටර් කියලා. ඒතර ඒ දිගටම අපිට බලන්න පුළුවන් ඒකේ මේව කළා මොනවද පාස් වුනේ මොනවද ෆේල් වුනේ මොනවද තියෙන්නේ මේ. මේ තියෙන අපි පාවිච්චි කරපු මෙතඩ් දෙක. ඒතර පළවෙනි එක අර නැවිගේට් හෝම් පේජ් කියන එක මේව කරන්න කියලා තියෙනවා තප්පර 4ක්. අර ඒ වගේ විස්තර ගන්න පුළුවන්. හරිද? ඒ හැම විස්තරයක්ම ගන්න පුළුවන්. ඒතර මේ වගේ අපිට බලන්න පුළුවන් වෙබ් පේජ් වල රෙස්පොන්සිව්නස් එක කොහමද, එයාගේ performance කොහමද, හැමදේම බලත හැකි. ඒක තමයි මේ ඇල්ගොරිතම් රිපෝට් එකේ තියෙන මේක. ඉතින් අපිට මේක ඕන නම් print කරලා දැන් මෙතන ඉඳි තියෙනවානේ. ටෙස්ට් කේසස් කීයක් තිබුද කීයක් පාස් වුණාද කියලා. ඒතර අපි නිකන් හරි මොකක් හරි අර වගේ එකක වෙනසක් කරලා බැලුවොත් ඇසර්ෂන් කරන එකක අපි තුන් මෙතන කියලා. ඒක ලීසින් කරලා ආයි මේක රන් කරොත් ඒක මේ කෝඩ් ලයින් තියෙනවා අර පරණ අර වෙනම ගිහලා ඩිලීට් කරන්න ඕනේ. ඒක කෝඩ් ලයින් එකකින් අර පරණ ටික ඔක්කොම ඩිලීට් කරලා අලුතෙන් ඇල්ගොරිතම් රිපෝට්ස් හදන රිපෝට් ටික හදන කෝඩ් ලයින් තියෙනවා. ඔක්කොම ටික දාලා තියෙන්නේ. හරි. ඒක තරතන එකක් පාසල එකක් ෆේල් වුණා අර වෙනස් කරපු හින්දා. ඊට පස්සේ ආයි ගිහින් අරකෙ මෙන්නේ නැහැ. එතකොට අලුත් එකක් බලන්න වෙනවා. බලමු. අරක තියෙන හින්දා සමහරකට දෙකම පාස් වෙලා දෙන්න පුළුවන්. හරි. ටෙස්ට් කේසස් දෙකයි එකක් පාස් වෙලා එකක් ෆේල් වෙලා තියෙනවා. 50 අතර පාස් පර්සන්ටේජ් එක. ඒ වගේ ඇල්ගොරිතම් රිපෝට්ස් ජෙනරේට් කරන්න පුළුවන්. තේරුණාද? ඉක්මනට කියන්නේ මීට ටයිම් එක පරක්කු තුනක් පටන් ගන්න. මේ අර කෝඩ් ගහගෙන යන ගොඩක් වෙලා යනවා. තේරුණානේ? එතකොට පයි ටෙස්ට් එකයි ඇල්ගොරිතම් රිපෝට් එකයි දෙකම ඉගෙන ගන්න වෙනවා. මොකද එතකොට හරි රීඩබල් මේකක් ගන්න පුළුවන් ඉන්නේ. හරිද? අ, ඊට පස්සේ අර තියෙනවා මම කිව්ව ටික get එක URL යන්න එක ඒ විස්තර ටික ඔක්කොම මේක දාලා තියෙනවා. පාවිච්චි කරපු ඔක්කොම මේ navigate back forward day චුට්ටක් කියන ඒකේ අර පිටිපස්සේ පිටුවට අපි back කර යන ඒ ටික කරන්න forward එකෙන් කරන්න ඉස්සරහට යන එක refresh එකෙන් page එක refresh කරන එක අර වගේ තියෙනවනේ send keys කරන එක clear කරන එක text ගන්න එක මේ elements catch කරන විදිහ ඔක්කොම ටික මේව කරලා තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ.